ආයිබෝවන් හැම දෙනාටම අද මම මේ වීඩියෝ එක කරන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන මිලියන 3ක් වන ශ්‍රී ලාංකිකයන් සඳහායි. පිටරටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මේ වෙලාවේ ඒගොල්ලෝ ලංකාවට සල්ලි යවන්න බලාගෙන ඉන්නවා. ගොඩක් අය මේ ලංකාවට සල්ලි යවන ක්‍රමය සහ යවන්නේ කොතෙන්ටද කියලා තාම හරියටම දන්නේ නැහැ. මම සෝෂල් මීඩියා එකේ දැක්ක ගොඩක් ෆේක් account සර්කියුලේට් වෙනවා. ඒවට ඔයගොල්ලෝ සල්ලි යවන්න එපා. මම අද මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට පෙන්වන්නේ ලංකාවේ ජනාධිපති මාධ්‍යංශය එහෙම නැත්නම් ප්‍රෙසිඩන්ට්ස් මීඩියා ඩිවිෂන් එකෙන් නිකුත් කරපු ප්‍රෙස් රිලීස් එකෙන් ගත්ත data. ඒකේ හරියටම කියලා තියෙනවා ඕගොල්ලන්ට කොහොමද සල්ලි යවන්න පුළුවන් සහ ඒගොල්ලෝ බැංක් accounts 6ක් පිටරට තියෙන බැංක් accounts 6ක් ගැන විස්තර සඳහන් වෙනවා. ඒ වගේම ලංකාවේ බැංක් account එකකුත් සඳහන් වෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ ගව් payment system එකකුත් introduce කරලා තියෙනවා. ඒකත් ඇත්තටම ඕගොල්ලන්ට use කරන්න පුළුවන්. ඔගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න මම ඔයගොල්ලන්ට අන්තිමට කියන්නම් මම කොහොමද සල්ලි යවුවේ සහ යවන්න පුළුවන් ලේසිම ක්‍රමයක් මම මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට කියන්නම්. මේ වීඩියෝ එකේ රෙඩ් කලර් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මම බැංක් accounts වල විස්තර දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒ විස්තර ලබාගෙන මේ බැංක් accounts වලට ඔයගොල්ලෝ සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්. මම money transfer app කිහිපයකින් මම රියා use කරා. ඒ වගේම Western Union use කරා. හැබැයි මට ඒ money transfer app වලින් මේ බැංක් accounts වලට සල්ලි දාන්න බැරි වුණා. මං හිතන්නේ ඔයගොල්ලෝ බැංක් එකකට ගිහිල්ලා තමයි සල්ලි දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට money transfer app එකකින් සල්ලි දාන්න බෑ. හැබැයි ගවර්න්මන්ට් එකේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ගව් payment system එක. ඒ ගව් payment system එකෙන් නම් සල්ලි ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. මම ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරලා තමයි සල්ලි ට්‍රාන්ස්ෆර් කරේ. මම මෙතන ඉඳන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඒ ගව් pay app එක යූස් කරලා ඔයගොල්ලෝ සල්ලි දාන්න කියලා. මම පළවෙනි කමෙන්ට් එකෙන් දාන්නම් GovPay link එක. එතකොට ඔයගොල්ලෝ ඒක ක්ලික් කරාම GovPay වෙබ්සයිට් එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒ link එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ GovPay වෙබ්සයිට් එකට යන්න පුළුවන්. එතන තියෙනවා donate now කියලා ටැබ් එකක්. ඔයගොල්ලෝ ඒ ටැබ් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන donate online කියලා ටැබ් එකක් තියෙනවා. එතන ඔයගොල්ලන්ට Visa card එහෙම නැත්නම් Master card එකක් ඔය එකක් use කරන්න පුළුවන්. donate online කියන ටැබ් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ඔයගලන්ට මෙතන පුළුවන් USD වලින් ගෙවන්න. මම මෙතන $300ක් ඩොනේට් කරා. මම මෙතන එක දාලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ගේ විස්තර ටික දාන්න ඕනේ. ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඩොනේට් කියන බටන් එක මෙතන ක්ලික් කරාම ඊළඟ ස්ක්‍රීන් එකට යනවා. මේ තියෙන ඊළඟ ස්ක්‍රීන් එක ඔයගලන්ට එතනදී කාඩ් සිලෙක්ෂන් එක කරන්න පුළුවන්. මෙතන මාස්ටර් කාඩ්ද එහෙම නැත්නම් ඔයගලන්ට ඔප්ෂන්ස් දෙක තුනක් තියෙනවා. මෙතන චූස් කරන්න පුළුවන්. මම ගෙව්වේ Visa card එකෙන්. හින්දා මම එතන තිබ්බ අර Master Visa කියන ටැබ් එක තමයි ක්ලික් කරේ. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ ස්ක්‍රීන් එකක් ඩිස්ප්ලේ වෙනවා. මෙතන ඔයගොල්ලන්ට කාඩ් හෝල්ඩර් ගේ නම, ඒ වගේම කාඩ් නම්බර් එක, ඒ වගේ විස්තර ටිකක් දාන්න තියෙනවා. ඔයගොල්ලෝ මෙතන ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර දාලා ඊට පස්සේ සිකියුරිටි කෝඩ් එකක් දැම්මයින් පස්සේ මේ මෙතන තියෙන හැටියට නම් pay $300 කියන එක ඇක්ටිව් වෙනවා. ඒක ඔයගොල්ලෝ ක්ලික් කරාම ඔයගොල්ලන්ට ඒ ඩොනේෂන් එක යවන්න පුළුවන්. සමහරක් ක්‍රෙඩිට් කාඩ් එහෙම නැත්නම් මාස්ටර් කාඩ් කම්පැනිස් ඒගොල්ලන්ගේ තියෙනවා සිකියුරිටි සිස්ටම් එකක්. සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඉල්ලයි සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරන්න කලින්. ඔයගොල්ලෝගේ සල්ලි ටික ට්‍රාන්ස්ෆර් වුණායින් පස්සේ ඔයගොල්ලන්ට ඊමේල් එකක් එනවා. ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එක ඔයගොල්ලන්ට ඊමේල් එකක් එවනවා ඔයගොල්ලන්ගේ සල්ලි හම්බුණා කියලා. මේ තියෙන්නේ මට ආපු ඊමේල් එක. ඒකේ සඳහන් වෙනවා ඔයගොල්ලෝ සල්ලි කීයක් එවද සහ ඔයගොල්ලන්ගේ නමත් එතන සඳහන් වෙනවා. මේ accounts open කරායින් පස්සේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකට මේ දක්වා රුපියල් මිලියන 600ක් වගේ ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඒක ඩොලර්ස් වලට කන්වර්ට් කරාම ඒක නිකන් හරියට ඩොලර් මිලියන 2ක් වගේ. ඇමරිකාවේ විතරක් ඉන්නවා මං හිතන්නේ 40000ක ශ්‍රී ලාංකික ජනතාවක්. ඒගොල්ලෝ ඩොලර් 100ක වගේ ප්‍රමාණයක් ඩොනේට් කරා නම් අපිට ඩොලර් මිලියන 4ක් ඇමරිකාවෙන් විතරක් ලංකාවට යවන්න පුළුවන්. හැබැයි තාම එහෙම ප්‍රමාණයක් ගිහිල්ලා නැහැ වගේ තමයි තේරෙන්නේ. ඒ හින්දා අපි පුළුවන් තරම් ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී සල්ලි යවන්න ඕනේ. ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් සමග. මොකද මේ වෙලාව තමයි අපිට ශ්‍රී ලංකාවට උදව් කරන්න තියෙන හොඳම අවස්ථාව සහ අපි උදව් කරන්න ඕනම අවස්ථාව. ඊට අමතරව ඔයගොල්ලන්ගේ යාළුවන්ට කියන ෆේක් accounts වලට සල්ලි දාන්න එපා කියලා. මේකේ තියෙන සඳහන් වෙන accounts වලට විතරක් සල්ලි දාන්න කියලා ඔයගොල්ලන්ගේ යාළුවන්ට කියන්න.